නීතිඥ මනෝජ් කමගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක අද දවසේදී අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මොකද අපි දකිනවා මේ දවස්වල යම් සිදුවීම් සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් අපේ මතය ප්‍රකාශ කරන් තමයි අද දවසේ අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ. දැන් අපි මුලින්ම කියන්න ඕනේ මේ දවස්වල තියෙන හොඳම මාතෘකාව තමයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සිද්ධ වෙනවා විවිධ ආකාරයෙන්. මං හිතන්නේ එතනදී අපි දැක්කා අර වංචනිකයන් දූෂණයන් ස්වාධීන ආකාරයෙන් එනවා කියපු මාලිමා රජය කිසිම විලිලැජ්ජාවක් නැතුව මං හිතන්නේ Tamanගේ බලය පිහිටුවීම සඳහා ඔවුන්ම කියපුවේ වංචනිකයන් දූෂිතයන් මිලදී ගන්න විවිධ ක්‍රමවේදයන් දියත් කරන බවට අපිට විවිධ ආකාරයේ ආරංචි ලැබෙනවා ජනමාධ්‍ය තුලින් සමාජ මාධ්‍ය තුලින් දැනගන්න ලැබෙනවා. දැන් මෙතනින් එක දෙයක් පැහැදිලි ඔවුන් 76 වසරක මේ ජරා ජීර්ණ දේශපාලනය වෙනස් කරනවා කියලා ඇවිල්ලා දැන් ඔවුනුත් සුපුරුදු සෙල්ලමේ නිරත වෙන බවක් අපිට පෙනීගෙන යනවා බලය උදෙසා. මොකද අපි දන්නවා දැන් ඔවුන්ට රජයක් තිබෙනවා විධායක ජනාධිපති ධූරය තිබෙනවා. හැබැයි ගමේ බලය යම් ආකාරයෙන් ගමේ ජනතාව ඔවුන් මාස 6ක් 7ක් වැනි කෙටි කාලයක් තුලදී දරුණු ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අපි දන්නවා විශාල වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වුණා. ඒ මගින් මේ රටේ ජනතාව ඔවුන්ට පණිවිඩයක් දුන්නා. අපි කයිවාරු කාර්යයන්ට නෙමෙයි ඡන්දය දුන්නේ වැඩ කරන්න අවශ්‍ය මිනිස්සුන්ටයි ඡන්දය දුන්නේ. නමුත් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන බවක් පෙනිලා නැහැ කියන පණිවිඩය උන්ට ලබා දුන්නා. හැබැයි මේ පණිවිඩය තේරුම් ගන්නවා වෙනුවට සුපුරුදු මේතාක් දුර අපි දේශපාලනයේ දැකපු සුපුරුදු උපක්‍රම සුපුරුදු සෙල්ලම් යොදා ගනිමින් නැවත Tamanගේ බලය කෙසේ හෝ දූෂිතයන් වංචනිකයන් කියන එක ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ පක්ෂයට ආවට පස්සේ මාලිමාවට ආවට පස්සේ ඔවුන් සියල්ලම වරදින් නිදොස් කොට නිදහස් වෙනවා කියන පදනමෙන් වෙන්නේ නැති මේ වෙන විට ඒ අය එකතු කරගනිමින් බලය පිහිටුවීමේ නිර්ලැජ්ජිත උත්සාහයක මාලිමා රජය නිරත වෙමින් ඉන්නවා. දැන් මීට වඩා කනගාටුදායක කාරණය තමයි අපි දන්නවා මේ රජය බලයට පත් වෙන්නේ විශේෂයෙන්ම හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතයේ අමතරව ඔවුන් මේ රටට ජනතාවට දීපු පොරොන්දුවක් තමයි නිෂ්පාදන ආර්ථිකයක් මේ රට තුල ශක්තිමත්ව ගොඩනගනවා කියන කාරණේ. හැබැයි ඔබ දන්නවා සුනාමිය ඇවිල්ලා. සුනාමිය අපි දන්නවා ආවේ මුහුදුබඩ ප්‍රදේශ. මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරපළා සුනාමිය ඇවිල්ලත් නැතුන් නැති ලුණු මේ රටේ නැති වෙන තරමට මේ ආණ්ඩුව වැඩ කරා. අදක්ෂ කළමනාකාරීත්වය මේට ප්‍රධාන හේතුවක් විදිහට තමයි අපි දකින්නේ. එදා සුනාමිය ආපු වෙලාවේදී මේ රටේ මිනිස්සුන්ට ලුණු රිංගයක් ආවේ නැහැ. එහෙමනම් ඔය කියන ලුණු ලේවායන් සියල්ලම සුනාමි රළපාරට අහු වෙලත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. අද හාල් ටික පිට රටින් ගේනවා, ලුණු ටික පිට රටින් ගේනවා. ලැජ්ජාවක් නැතුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් කිරි ටිකක් දැන් පිට රටින් ගේන මට්ටමට පත් වෙලා තියෙනවා. එතකොට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ආපු ආණ්ඩුව මේ වන විට සම්පූර්ණයෙන්ම ජේ.ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ජේ.ආර්. ජයවර්ධනටත් වඩා හොඳින් ක්‍රියාත්මක කරන බවක් පෙනී යනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. මොකද විවෘත ආර්ථිකය ඇවිල්ලා අපි දන්නවා එදා මේ රටේ දේශීය කර්මාන්ත විනාශ කරන්න ලැබුවා. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ගොඩනගපු දේශීය ආර්ථිකය විනාශ කරන්න ලැබුවා. හැබැයි දැන් ජේ.ආර්.ගේ පුත්තු විදියට මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඥාතිත්වයක් තියනවට වඩා දැන් ඉන්න මාලිමා රජයට ඥාතිත්වයක් තියනවද කියන සැකයක් ඇති වෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට. මොකද ඔහු ගෙන ආපු විවෘත ආර්ථිකය ඔහුටත් වඩා හොඳින් දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ලුණු පොල් කට්ටන ලුණු ටික පවා දැන් මේ වන විට විදේශ රටවලින් ගෙන්වමින්. ඉතින් ඒක නිසා අපි දකින්නේ ජනතාවගේ එක පැත්තක බලාපොරොත්තු විතරක් නෙමෙයි අද Tamanගේ බත්පතට ඉහ ගන්න ලුණු ටිකවත් සපයන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. දැන් මේ අතරේ අපි දකින දේ තමයි දැන් මේ ජනතා ප්‍රශ්න අමතක කරන්න මොවුන් විවිධාකාරයේ උපක්‍රම යොදනවා. විවිධාකාරයේ සුපුරුදු හොරු ඇල්ලීමේ මාතෘකා පමණක් ගැන කතා කරනවා. අපි දකිනවා අධිකරණ වලින් යම් අවස්ථාවක මීට වසර 5-6කට පෙර පවරපු නඩුවල තීන්දුව ලබා දෙනවා. මේක ස්වාධීන අධිකරණ පද්ධතියක් තුල හැමදාම සිද්ධ වුණා. නඩු තීන්දුවක් අහලා තීන්දුවක් ලබා දීම සාක්ෂි ප්‍රමාණවත් නම් ඔහු වරදකරු කිරීම අරුමයක් විදිහට මම දකින්නේ. මොකද මාලිමා රජයත් පිළිගන්න විදිහට අපිත් පිළිගන්න විදිහට මේ රටේ අධිකරණය ස්වාධීනයි කියලා තමයි අපි හැමෝම විශ්වාස කරන්නේ. එවැනි තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහගේ යහපාලනය යටතේ හෝ වෙනම ආකාරයකින් පවරපු නඩු කටයුතු වල තීන්දුව ලැබෙනකොට
ඒක Tamanගේ ගිනුමට බැර කරගන්න උත්සාහ කිරීම මං හිතන්නේ මෙරට අධිකරණ පද්ධතියට කරන අගෞරවයක් විදිහට තමයි අපි දකින්නේ. මොකද මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ අපි දන්නවා සමහරක් දේවල් වලට දඩුවම් ලැබුණා. සමහරක් අවස්ථාවල ඒවට අවශ්‍ය දඩුවම් අධිකරණයෙන් ලැබුණා. එතෙන්දී ඒ දඩුවම් ලැබෙනකොට එහෙම නැත්නම් පුද්ගලයෙක් නිදහස් වෙනකොට ඒකේ ක්‍රෙඩිට් එක ඒකේ තියෙන කීර්තිය රජය අත්පත් කරගන්න හැකියාවක් නැහැ. මොකද ඒක අධිකරණය මගින් ක්‍රියාත්මක කරන දෙයක්. දැන් මේ රජය කියනවා මහින්දානන්ද ඇමතුමා සහ ඒ කට්ටිය යව්වේ අපේ ආණ්ඩුවක් තියෙන නිසාලු. එතකොට ගම්මන්පිල මහත්මයාත් එහෙනම් පෞගිය දා නිදොස් කොට නිදහස් වුණා. ඉතින් ඒකත් සිද්ධ වුණේ මේ ආණ්ඩුවක් යටතේ. එතකොට එතනින්ම පේනවා මේ රටේ අධිකරණය පක්ෂපාත ભેදයක් නැහැ. සාක්ෂි තියෙනවා නම් පුද්ගලයෙක් වර්ධිකාරයක් කරනවා. සාක්ෂි නැත්නම් ඔහුව නිදොස් කොට නිදහස් කරනවා. අපි දැක්කා ඉතාමත් කනගාටුදායක කාරණයක් ඊයේ දවසේදී මේ රටේ අධිකරණ අමාත්‍යතුමා ප්‍රකාශයක් කරනවා මාලිමා රජයක් තිබ්බේ නැත්නම් මහින්දානන්දලට මේ දඩුවම් හිමි වෙයිද කියලා. මේක ඉතා බරපතල ප්‍රකාශයක්. මොකද මම දකින්නේ එතුමා අධිකරණ අමාත්‍යවරයා විදියට එතුමා මං හිතන්නේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරපු හොඳ නීතිඥ මහත්මයෙක්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයෙක්. ඉතින් මං හිතන්නේ මේක නොකළ යුතු ප්‍රකාශයක්. මොකද මේ රටේ අධිකරණයේ ලබා දෙන තීන්දුව හැල්ලුවට ලක් කිරීමක්. මාලිමා රජයක් යටතේ වේවා, රාජපක්ෂ රජයක් යටතේ වේවා, වික්‍රමසිංහ රජයක් යටතේ වේවා අධිකරණයේ ලබා දෙන තීන්දුව Tamanගේ රජයක් තිබ්බේ නැත්තම් මේ ආකාරයෙන් ලබා දෙනවා කියලා යම් කිසිවෙකු ප්‍රකාශ කරනවා නම් රජයේ යම් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කරනවා නම් අපි ඒ தත්ත්වය බරපතල ලෙස හෙලා දකිනවා. මොකද එය මේ රටේ ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයන්ට ගරු විනිසුරු උතුමන්ලාගේ තීන්දුව තීරණ වලට හැල්ලුවට ලක් කිරීමක් විදිහට තමයි අපි මේ தත්ත්වය දකින්නේ. මාලිමා රජයක් තිබ්බ නිසා මේ තීන්දුව හම්බෙනවා. මාලිමා රජයක් තිබ්බේ නැත්නම් අර තීන්දුව හම්බෙනවා. මේ ආකාරයෙන් කියන්න බෑ. මොකද අපි දන්නවා ඉතිහාසයේ ඕනතරම් යහපාලන කාලේ එතකොට අපි දන්නවා දින 52 ආණ්ඩුව කාලේ මේ රටේ අධිකරණයේ ක්‍රියාත්මක වුණා. මේ රටේ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වුණා බොහෝ අවස්ථාවල. ඉතින් එවැනි අවස්ථාවලදී ක්‍රියාත්මක වෙච්ච අධිකරණය ඒ ස්වාධීන අධිකරණ පද්ධතියේ ලබා දෙන තීන්දුව ඒක දේශපාලන ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස අර්ථ දක්වන්න සූදානම් වීම නීතිය ආධිපත්‍යයටත් අධිකරණයේ ස්වාධීනත්වයටත් කරන බරපතල අනතුරක් විදියට තමයි අපි දකින්නේ. ඒක නිසා රජයේ මැති ඇමතුරුන්ට අපි කියනවා මාලිමා රජයක් තිබ්බ නිසා මේ තීන්දුව ලැබුණා. එහෙම නැත්නම් අපේ රජයක් තිබ්බේ නැත්නම් මේ තීන්දුව ලැබෙන්නේ නැහැ කියන ඒ ප්‍රකාශයන් කරන්න උත්සාහ කරන්න එපා. ඒක මේ රටේ අධිකරණ පද්ධතියට ගරු විනිසුරුතුමන්ලා ලබා දෙන තීන්දුව වලට කරන අනිසි බලපෑමක් විදියට තමයි අපි දකින්නේ. මොකද ඔවුන් දේශපාලනීකරණය වෙලා කියලා රටේ ජනතාවට නිකන් හැඟීමක් ඇතිවන ආකාරයේ මෙවැනි ප්‍රකාශයන් කිරීම ඒක එම අධිකරණයේ ගරු විනිසුරු උතුමන්ලාට කරන අගෞරවයක් විදිහට තමයි අපි දකින්නේ. මොකද මේ නඩු තීන්දුව ලබා දෙන්නේ දීර්ඝ නඩු විභාගයකින් පස්සේ. මම දන්නා විදිහට 2024 මේ තීන්දුව ලබා දෙන්න තිබියදී නමුත් ඒ විනිශ්චාසනයේ තිබුණු අසම්පූර්ණ බවක් නිසා මේ තීන්දුව ප්‍රමාද වෙනවා. ඊට පස්සේ අර මේ ආණ්ඩුවට පස්සේ තීන්දුව ප්‍රකාශයටපත් වෙනවා. ඉතින් ඒක අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒක මාලිමා රජය කරපු මහ ලොකු ප්‍රාතිහාර්යයක් නෙමෙයි. අපි කවුරුන් හෝ වරදක් කළා ඒ වරදට නිසි ආකාරයෙන් අධිකරණයේ නඩු විභාගයකින් දඬුවම් ලැබෙනවා නම් ඒ ගැන අපි වගකිය යුතු පක්ෂයක් විදියට ඒ ගැන ඒ අධිකරණයේ තීන්දුව හෙලා දකින්න ඕයි. අධිකරණයේ තීන්දුවට විරුද්ධ ප්‍රකාශ නිකුත් කරන්න සූදානම් නැහැ. හැබැයි එසේ තිබියදී මේ රටේ රජය විසින් ඒ අධිකරණ තීන්දුව මෙලෙස ලඝු කොට ජනතාව ඉදිරියේ දක්වනු ලැබීම අධිකරණයට සිදු කරන අපහාසයක් විදියට තමයි අපි මේ කාරණය දකින්නේ. ඉතින් ඒක නිසා අපි අවධාරණය කරනවා මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා අපි හැමෝම දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කරා. ඒ අධිකරණ පද්ධතිය ලබා දෙන තීන්දුව තීරණ පිළිබඳව Tamanගේ දේශපාලනීකරණය කරන්න හදන්න එපා කියලා අපි මේ රටේ අමාත්‍යවරුන්ට අවධාරණය කරනවා. දැන් ඒක විතරක් නෙමෙයි. අපි දැන් මීට අමතරව අපි දකිනවා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දැන් මොවුන් එක පැත්තකින් මේ අධිකරණ තීන්දුව වලට නව අර්ථකථන දෙන්න උත්සාහ කරන ගමන් අපේ දේශපාලන නායකයන් දඩයම් කරන්න දැඩි ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරන බවට අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඇතැම් විට විධායකයෙ විසින් ඇතැම් විට ඒ නියෝජනය කරන මැති ඇමතුරුන් විසින් කෙසේ හෝ නාමල් රාජපක්ෂ ඇතුළට ගන්න සාක්ෂි තිබ්බත් කමක් නැහැ නැතුවත් කමක් නැහැ. මෙවැනි ආකාරයේ දැඩි බලපෑම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට ඇතැම් අවස්ථාවලදී අපි දන්නවා ප්‍රසිද්ධිය අපි දැක්ක පහුගිය කාලේ නීතිපතිතුමා කැඳවලා ඉවල ඒ එල්ල කරන බලපෑම් මෙවැනි ආකාරයේ බලපෑම් වලින් තොරව
නීතිය දේශපාලනීකරණය කරන්නේ නැතුව මේ ක්‍රියාදාමය කරන්නේ කියන දේ අපි අවධාරණය කරනවා. මොකද ජනතාව බලාපොරොත්තු උනේ වෙනසක්. ඒ වෙනස ඉෂ්ට කරන්න නම් තමන්ට විරුද්ධ දේශපාලඥයන්ට විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊයේ දවසේ අපි දැක්කා පසුගිය දිනවල කන්ටේනර් 323ක් නිදහස් කිරීමට එරෙහිව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට බිමා රත්නායක මම හිතන අමාත්‍යවරයාට විරුද්ධව යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. එහෙමනම් අපි විශ්වාස කරනවා දැන් මෙතෙක්කල් මේ රටේ විරුද්ධ පක්ෂයට විරුද්ධව පමණක් නීතිය ක්‍රියාත්මක වීම අරුම පුදුමයක් නෙමෙයි. පරිශ්‍රණ පැවැත්වීම අරුම පුදුමයක් නෙමෙයි. මොකද යහපාන රජයත් ඔය දෙයම කරා. විවිධ ආකාරයේ රජයන් පත් වුණාම විරුද්ධ පක්ෂයේ පුද්ගලයන් දඩයම් කිරීම මේ රටේ ඉතිහාසයේ සුපුරුදු දෙයක්. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් කොමිසම ඉතාමත් ස්වාධීන ආයතනයක් විදියට මේ කන්ටේනර් 323 නිදහස් කිරීම පිටුපස්සේ තියෙන කතාව මේ රටේ ජනතාවට කියයි. ඒ කතාවට වගකිය යුතු පුද්ගලයන්ට එරෙහිව අනිත් අයට වගේම දඩුවම් නියම කරයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. මොකද අපි දන්නවා මේ කන්ටේනර් 323ක් මෙලෙස රේගු පරීක්ෂාවෙන් තොරව නිදහස් කරන්න කිසිම අමාත්‍යවරයෙකුට බලය දෙන නීතියක් මේ රටේ අපි දන්න තරමින් නැහැ. එහෙමනම් කොහොමද මේ කන්ටේනර් 323 නිදහස් කරේ? Tamanගේ අමාත්‍ය බලය උපයෝගී කරගෙන ඒකට බලපෑම් කිරීම අල්ලස්ව දූෂණ පනත අනුව දූෂණය කියන වර්ධ යටතට වැටෙනවා. එහෙමනම් විරුද්ධ පාක්ෂිකයන්ට නීතිය ක්‍රියාත්මක වනවා සේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමති වේවා ඕනෑම තරාතිරම පුද්ගලයෙකුට එරෙහිව නීතිය අල්ලස් කොමිසමෙන් ක්‍රියාත්මක වෙයි කියන විශ්වාසයෙන් යුතුව මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කියන පණිවිඩය අපි ලබා දෙනවා. ඉතින් ඒක නිසා අපි නැවතත් අවධාරණය කරනවා. මේ රටේ ජනතාව හොරු අල්ලන්න විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට බලය දුන්නේ. මේ රටේ ජනතාව බලය දුන්නේ ඔය පොඩි හොරකම් විතරක් අල්ලන්නත් නෙමෙයි. මම නැවතත් මතක් කරනවා අර්ජුන් මහේන්ද්‍රන් තාම සිංගප්පූරුවේ. මම මේ රටේ ජනාධිපතිතුමාට මතක් කරනවා ඔබතුමාට පොඩ්ඩක් අමතක කරලා ඇති. ඔබතුමා ජනතාවට දීපු පොරොන්දුව අර්ජුන් මහේන්ද්‍රන් තාම කුදලගෙන ආවේ නැහැ. මහා බැංකු හොරුන්ට දඬුවම් ලැබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය බිඳෙන්න මේ රටේ බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වෙච්ච මහා බැංකු හොරුන්ට මොකද්ද වෙන්නේ කියලා තවමත් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මේ දේවල් අමතක කරලා මේ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතය දියත් කළ වැඩක් නැහැ. මිනිස්සුන්ට අවශ්‍යයි අර පිට රටවල හංගලා තියෙන සල්ලි ටික ලංකාවට ගෙනල්ලා මිනිස්සුන්ගේ ලුණු පැකට් එකේ ගාන, මිනිස්සුන්ගේ හාල් කිලෝ එකේ ගාන, මිනිස්සුන්ගේ තියෙන විදුලි බිල අඩු කරනවා දකින්න මේ රටේ ජනතාව ආසාවෙන් බලාගෙන ඉන්නවා කියන දේ අපි මාලිමා ආණ්ඩුවට මතක් කරනවා. ඒ හොරකම් කරපු ඩුබායි වල වේවා, උගන්ඩා වේවා, මේ රටේ කුමන තැනක හෝ වේවා ඔබලා කියපු ආකාරයේ කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ දේශපාලඥයන් හොරකම් කරපු සල්ලි ටික කරුණාකරලා අරගෙන එන්න. කැරම් බෝඩ් බෙදුවනම් දඬුවම් හිමි වෙන්න යුතුයි කියන එක මැතිවරණ සමයකදී ඒක වෙනමම කාරණයක්. ඒකට අධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා. හැබැයි ඊට සමකොට දක්වන්න බෑ මේ රටේ ජාතික ධනය බිලියන ගණනකින් නැති වෙච්ච වසර 30ක් යනකම් බලපෑමක් තිබ්බ මහ බැංකු හොරකම. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමනි අපි මතක් කළ සිටිනවා අවසන් වේදිකාවේ ඔබතුමා මේ රටේ ජනතාවට ලබා දීපු පොරොන්දුව. අපි මතක් කර සිටිනවා ඔබතුමා ඩොලර් හිඟෙන් නැති කරන්න ඔබතුමා ඇතුළු මාලිමා රජය මේ රටේ ජනතාවට ලබා දීපු පොරොන්දුව. මේ වන විට අපි දන්නවා රටේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් සුළු ප්‍රමාණයෙන් අඩු වීගෙන යනවා. හැබැයි මේක මේ ආකාරයෙන්ම ගියොත් දෙසැම්බර් වන විට මහා භයානක තත්ත්වයක් මේ රටේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ රටේ සංදර්ශන පෙන්නනවා වෙනුවට සැබෑ ලෙසම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මොකද තව වසර 5ක කාලයක් තියෙනවා. හැබැයි මේ වසර 5ක කාලය මේ රටේ ජනතාවට තවදුරටත් දරා ගන්න බැරි බඩු මිලකට මුහුණ දෙන්න. එහෙම නැත්නම් දැන් ඉස්සරහට වෙන්න තියෙන විදුලි බිල වැඩි කිරීම වැනි දරා ගන්න බැරි තවදුරටත් ජනතාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න නෙමෙයි මාලිමා රජයක් පත් කරේ. අර විදුලි බිලේ කොමිස් එක අඩු කළා විදුලි බිල අඩු කරන්න. පෙට්‍රල් වල කොමිස් එක අඩු කළා පෙට්‍රල් මිල තවත් අඩු කරන්න. ඒක මතක් කරමින් ඒක අවධාරණය කරමින් අපි නැවතත් කියනවා මේ රටේ අධිකරණ තීන්දුව වලට දේශපාලන අර්ථකථනයක් දෙන්න කිසිම අමාත්‍යවරයෙක් උත්සාහ කරන්න එපා. එය අධිකරණයට සිදු කරන අවමානයක් අපහාසයක් විදිහට තමයි අපි දකින්නේ.